ඔයාගේ PC එක ලැප්ටොප් එක ඔන්න නැද්දි ගොඩක් වෙලා යනවාද? එහෙම නැත්නම් ඔන්න උනාට පස්සේ ඇප්ලිකේෂන් එකක් රන් කරන්න ගොඩක් වෙලා බලන් ඉන්නවනේද? එහෙමත් නැත්නම් ඔයා ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් ඕපන් කරාට පස්සේ කර්සර් එක කැරකි මේ කම්පියුටර් එක වාට වද දෙනවද? ඉතින් මේ කම්පියුටර් එක තාමත් ඔයාගේ ඉවසීම චෙක් කරනවද? ඉතින් මේ වගේ එපා වෙන තරමටම ඔයාගේ කම්පියුටර් එක ලැප්ටොප් එක ස්ලෝ වෙලාද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බැලිය යුතු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඉතින් කම්පියුටර් එකක් යූස් කරන ඔයාට මට ටික කාලයක් මේ කම්පියුටර් එක පාවිච්චි කරද්දී මුහුණ දෙන කොමන් ඉෂුව එකක් තමයි මේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා කියන්නේ. එතකොට ඉතින් ගොඩක් දිනෙක කරන්නේ කම්පියුටර් එක උස්සගෙන ළඟම තියෙන ෂොප් එකට ගිහිල්ලා ලොකු මුදලක් වියදම් කරලා හදාගෙන ගෙදර එනවා. නමුත් ටික දවසකින් ආපහු මේ විදිහටම ඔයාගේ ලැප්ටොප් එක කම්පියුටර් එක ස්ලෝ වෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාගේ වටින කාලය සහ මුදල් දෙකම නාස්ති වෙන එක විතරයි. මම අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා ඔයගොල්ලන්ගේ වටින කාලය සහ මුදල් ඉතුරු කරගෙන ගෙදර ඉඳන්ම කොහොමද ඔයාගේ ස්ලෝ වුණ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක ස්පීඩ් අප් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේ ඔයාගේ ස්ලෝ වුණ ලැප්ටොප් එක PC එක ස්පීඩ් එක වැඩි කරගන්නේ කියලා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම බලන්න ඔයාගේ කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක දාලා තියෙන පාර්ට්ෂන් එක. ඒ කියන්නේ C drive එක රතු පාට වෙලා ස්ටෝරේජ් ෆුල් වෙලාද කියලා. එහෙම රතු පාට වෙලා ස්ටෝරේජ් ෆුල් වෙලා නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ my document වල සහ ඩවුන්ලෝඩ් වල තියෙන ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් ඔක්කොම ටික කොපි කරලා ඔයාගේ වෙන පාර්ට්ෂන් එකට දාගන්න ඕනේ. ඒ කියන්නේ D එකට හෝ E එකට දාගන්න ඕනේ. එහෙම කොපි වුණාට පස්සේ මේ සියලුම ડોකියුමන්ට් ටික ඩිලීට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ රීසයිකල් බින් එක රයිට් ක්ලික් කරලා empty කරන්න ඕනේ. මොකද අපි නිකන් ඩිලීට් කී එක ප්‍රෙස් කරලා ඩිලීට් කරන ෆයිල් ෆෝල්ඩර්ස් ඔක්කොම රීසයිකල් බින් එකේ ටෙම්පරරි තියා ගන්නවා. එතකොට ඒකේ කැපැසිටි ගන්නේ මේ C drive එකකින්. ඒක නිසා ඔයා මේ රීසයිකල් බින් එකත් ක්ලියර් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්ලියර් කරගත්තට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ C drive එක ෆ්‍රී ස්පේස් එක පොඩ්ඩක් හදාගන්න පුළුවන්. ඊළඟට පුළුවන් අපිට දෙවෙනි ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ Windows key එකයි R එකයි ප්‍රෙස් කරලා ඒක ටයිප් කරන්න clean mgr කියලා මෙන්න මේ විදිහට ටයිප් කරලා ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේ අපේ C drive එක තමයි ඉස්සරලාම සිලෙක්ට් කරලා තියෙන්නේ. අපි C drive එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඕකේ කරන්න ඕනේ. right. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේ අපේ තියෙනවා අපිට දාගන්න පුළුවන් temporary file ඊට පස්සේ Windows errors කියන්නේ බාගට ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් මෙන්න මේ වගේ රීසයිකල් බින් එක මෙන්න මේ විදිහට අපිට ටික් එක දාලා ඕකේ කරන්න ඕනේ. ඕකේ කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා permanent මේ ෆයිල් එක ඩිලීට් කරන්නද කියලා. ඔයා මේක ඩිලීට් ෆයිල් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ C drive එක තව දුරටත් ක්ලීන් වෙනවා. temporary file සහ කරප්ට් වෙච්ච මොනවා හරි ෆයිල් තියෙනවා නම් මේ ටිකත් ඔයාගේ ඩිලීට් වෙලා C drive එක ක්ලීන් වෙනවා. ඔයාගේ ස්ලෝ වුණ කම්පියුටර් එක ස්පීඩ් කරගන්න පුළුවන් ඊළඟ මෙතඩ් එක තමයි ඔයා සර්ච් එකේ ටයිප් කරන්න defragment කියලා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සර්ච් රිසල්ට් එකේ defragment and optimize device කියලා. ඔයා මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. ඒකේ අපේ hard එකේ drives parts ටික පේනවා. මම මේ C drive එක තියෙනවා. ඊට පස්සේ දැන් අපිට මේක C drive එක ගැන ක්ලීන් කරගන්න ඕනේ. කියන්නේ අපේ operating system එකේ තියෙන drive එක ගැන අපිට feed කරගන්න ඕනේ. එතකොට මම කරන්නේ මෙන්න මෙතන C drive එක select කරා analyze කරලා optimize කරන්න පුළුවන්. ඔයා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන analyze කියන option එක click කරන්න. ඊට පස්සේ මේක ඉක්මනට මෙයා analyze කරගන්නවා. analyze කරගෙන ඉවරනාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන optimize කියන option එක click කරන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ සාමාන්‍යයෙන් අපි hard එකක ෆයිල් එකක් සේව් කරනකොට මෙයා සේව් කරගන්නේ අපිට මේ විදිහට එක තැනක සේව් වෙලා පෙවුනට මෙයා hard එකේ තැන් වල තමයි කොටස් සේව් කරගන්නේ. එතකොට අපි මොකක් හරි දෙයක් ඕපන් කරගන්නකොට මේ hard එකේ තැන් වලින් තමයි ඇදලා අපිට අරගෙන මේ ෆයිල් එක අපිට පෙන්වන්නේ. එතකොට ඉතින් පොඩි වෙලාවක් යනවා. මේ ඔප්ටිමයිස් කරන එකෙන් වෙන්නේ මේ hard එකේ තැන් වල සේව් කරලා තියෙන පොඩි ෆයිල් ටික එයා එක තැනකට එක් කරගෙන ලස්සනට ඕගනයිස් කරනවා. එතනදී අපි මොකක් හරි ෆයිල් එකක් ඕපන් කරනකොට ඉක්මනටම මේ කර්සර් එක කැරකි තියෙන්නේ නැතුව ඉක්මනටම ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එකනොත් ඔයාට ඔයාගේ ස්ලෝ වුණ
කම්පියුටර් එක ස්පීඩ් කරගන්න පුළුවන්. ඔයාගේ ලැප්ටොප් එක කම්පියුටර් එක ස්පීඩ් කරන ඊළඟ මෙතඩ් එක තමයි ඔයා කරන්න ඕනේ කීබෝඩ් එකේ Alt එකයි Control එකයි Delete key එකයි මෙන්න මේ විදිහට ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරලා ඔයා යන්න ඕනේ Task Manager. Task Manager ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකෙන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ස්ටාර්ට් අප් කියලා තැනක් තියෙනවා. මේ ස්ටාර්ට් අප් කියන්නේ ඔයාගේ කම්පියුටර් එක ඔන් වෙද්දී රන් වෙන ඇප්ලිකේෂන් මොනවද කියලා. මේකෙදි ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ස්ටාර්ට් අප් ඉම්පැක්ට් කියලා තියෙනවා. ඒකේ මේ හයි කියලා තියෙනව නේද? හයි කියලා තියෙනවා RAM එකෙන් ගොඩක් වැය වෙනවා මේ ඇප්ලිකේෂන් රන් වෙන්න. එතකොට වෙන්නේ ඔයාගේ කම්පියුටර් එක ඔන් වුණාට පස්සේ පොඩි වෙලාවක් අපිට බලන් ඉන්න වෙනවා අපේ වැඩක් කරගන්න. ඒක නිසා ඔයා කරන්න ඕනේ මෙන්න මේ වගේ අනවශ්‍ය ඇප්ලිකේෂන් තියෙනවනේ. ඒ ඇප්ලිකේෂන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඩිසේබල් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ කම්පියුටර් එක ඔන් වුණාට පස්සේ මේ ඇප්ලිකේෂන් රන් වෙන්නේ නැතුව එහෙම්ම තියෙනවා. ඒක ඔයාට ඉක්මනටම ඔයාගේ වැඩක් කරගන්න ලේසි වෙනවා. මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් ඔක්කොම ඩිසේබල් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට ඔයාගේ කම්පියුටර් එක ඔන් වුණාට පස්සේ මනටම ඔයාට අවශ්‍ය ඇප්ලිකේෂන් එක රන් කරලා ඔයාගේ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මෙතඩ්ස් වලින් පුළුවන් ඔයාට ස්ලෝ වෙලා තියෙන ඔයාගේ කම්පියුටර් එක ගොඩක් ස්පීඩ් එක වැඩි කරගන්න. එතකොට ඔයාගේ කාලය සහ මුදල් අනවශ්‍ය විදියට වේදන් වෙන්නේ නැතුව ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් කාට හරි ඔයාගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම පහළ subscribe button එක click කරලා all දාලා තියාගන්න. මේ වගේම වටින වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ ළඟටම notification ගෙන්න ගන්න. එහෙමනම් ඉතින් තවත් වටින වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.